මේ ආණ්ඩුව ගෙදර යවන්න මේ රටේ ජනතාව වැඩි කල් බලන්නේ නැහැ. නිසා අද නරබලය පාවිච්චි කරනවා. අද මේ රටේ මාධ්‍යයට තියෙන තර්ජනය ගැන කතා කරලා වැඩන්නේ. අද මාධ්‍ය පනතක් ගියේ. ඒ වගේම ජනමාධ්‍ය නිදහසකින් මේවා බොරු. අද මාධ්‍ය දැඩි ලෙස ප්‍රහාරාත්මක විදියට මාධ්‍ය මෙල්ල කරනවා. පොලිසිය. ඒක නිසා අද මේකයි තියෙන තත්ත්වය. නිසා ආදරණීය අම්මේ තාත්තේ මේ දේවල් ඔබ ගමේ ගයක් ගානේ ගිහිල්ලා කියන්නේ. අපි ගම ශක්තිමත් කරන්න. ගම සංවිධානය කරමි. ඊළඟ මැතිවරණය ඒගොල්ලෝ හංසයාගෙන් ආවද? ඊළඟ මැතිවරණය ඒගොල්ලෝ අලියාගෙන් ආවද? මොන දේ වුණත් මේ රටේ බහුතරයක් වෙනුවෙන් මේ රට බේරගන්න උඹලා පෙළ ගැහිල්ලයි කියන පණිවිඩය ඔබ ගමේ ගයක් ගානේ ගිහිල්ලා දෙන්න. හංසයාට ඡන්දෙ දීපු ගයක් තියෙනවා නම් ඒ ගෙදරට ගිහිල්ලා ඔබ කතා කරන්න 3-4 දෙනෙක් හරි. එක දවසක් නෙමෙයි, දෙකක් නෙමෙයි, 3ක් නෙමෙයි වාද කරන්න. මේ අය රැවටිලා ඉන්නවා, අන්ධ වෙලා ඉන්නවා, මත් වෙලා ඉන්නවා. ඒ අයට මේ தත්ත්වය පැහැදිලි කරන්න. ඒ බව මතක් කරනවා. මම කියන්නේ නෑ මෙතන. සිංහල බෞද්ධ වේවා, සිංහල කතෝලික වේවා, මුස්ලිම් ඉස්ලාම් වේවා, හින්දු වේවා. මේ හැම දෙනාටම අපි කියන්නේ අපි එක ජාතියක් විදියට අන්තවාදී, ජාතවාදී අදහස් නැතුව ඉන්නේ කවුද? ඒ සියලු දෙනා තමයි බහුතරය කියන්නේ. අන්නේ බහුතරය වෙනුවෙන් කවුද පෙනී සිටින්නේ? අන්නේ අය අපි නායකයෝ විදියට පත් කරගන්න දේශපාලන පක්ෂයක් විදියට ගේන්න අපි ඉදිරියට එමුයි කියන පණිවිඩය තමයි ඕගොල්ලෝ ගෙනියන්න ඕන. අපිට ඕනේ නෑ ජාතිවාදී. අපි බෞද්ධයෝ විදියට අපි ජාතිවාදී නෑ. බෞද්ධ හාමුදුරුවෝ අපි ජාතිවාදී නෑ. හැබැයි අපි මේ රටේ සිංහලකමත් බෞද්ධකමත් ආරක්ෂා කරගෙන ඒ අපිට තියෙන්නේ අර කිව්වා වගේ ඊයේ පෙරේදා මහින්ද රාජපක්ෂ මහත්මයා කිව්වා කවුද සුළුතරේ කියලා. කවුද සුළුතරේ? මේ රටේ අපේ සිංහල බෞද්ධ කීයද ඉන්නේ? සිංහල බෞද්ධ ඉන්නේ මිලියන 15යි ලෝකෙම අපේ හාමුදුරුවෝ. ලෝකෙම මිලියන 15යි. එතකොට ද්‍රවිඩ කීයද කොච්චරක් ඉන්නවද? ද්‍රවිඩ හින්දු මිලියන 100 ගාණක් ඉන්නවා. එතකොට මේ මිලියන 100 ගාණක් වෙනුවෙන් ඔය අධිරාජ්‍යවාදීන් පෙනී සිටින්නේ. එතන පේනවා ජාතිවාදය සහ කවුද සුළුතරය? අපි සුළුතරය. එමනම් මේ සුළුතරයට තමයි ගහන්න හදන්නේ. ඒ නිසා අපි කවදාවත් මේ රට බෙදන්නවත් ජාතීන් අතර ගැටලුවක් ඇති කරන්නවත් අපි පෙනී හිටන කණ්ඩායමක් නෙමෙයි. ඒ නිසා මේ හයිය අරගෙන අපි හැමෝම දැනුවත් කරමින් සියලු දෙනා පෙළගස්සන්න ඔබ සියලු දෙනාගේම ශක්තිය දෙන්න කියන ඉල්ලීම මම නැවත කරනවා. අපිට ඇවිල්ලා මෙහෙම ඔබව දැනුවත් කරත. ඔබේ යුතුයකම තමයි සම්පූර්ණයෙන් ගම දැනුවත් කරන්න. දැන් අපේ හාමුදුරුවෝ යන බණ දේශනා කරද්දී හැම තැනදීම මේ රට වෙන විපත පැහැදිලිව කියනවා. ඒ දේශපාලනයක් නෙමෙයි. අපේ රට බේරගන්න. ඒක නිසා ඒක මතක් කරන්න අද පක්ෂ දේශපාලනයට වඩා අපිට වැදගත් වෙන්නේ රට. සායිය පෙරේදා කවුද අහනවා? වෙනම පක්ෂයක් හැදෙනවද? ඒ පක්ෂයට යනවද? එහෙම නැත්නම් කොහොමද? නැහැ. මම පැහැදිලිවම කියන්නේ මගේ නම් එක රට දෙක පක්ෂය. රට බේරගන්න පක්ෂ අතාරින්නත්, පක්ෂ කැඩෙන්නත්, පක්ෂ හදන්නත් අපි සූදානම්. ඒක තමයි කියන්නේ. ඒ රට බේරගන්න. වෙන දෙයකට නෙමෙයි. ඉන්න රටේ එක දෙක පක්ෂය කියන එක තමයි විශේෂයෙන්ම මම මතක් කරන්නේ. සාදරණීය අම්මේ තාත්තේ ඔබ වෙනුවෙන් අපට කළ හැකි හැම දෙයක්ම අපි කරනවා. එදා මට දූර තිබ්බේ නෑ. පහුගිය කාලේ ඔබ වහන්සේලා දන්නවා වැඩ කරන්න කොච්චර බාධා පොළොන්නරුවේ තිබ්බද? മന്ത്രിකමක් විතරයි මට තිබ්බේ. ඒත් කළ හැකි හැම දෙයක්ම අපි එදා කළා. හැබැයි ඉදිරියේදී ආණ්ඩුවක් ගන්නකොට මොනතරම් ප්‍රමාණයක් අපිට වැඩ කළ හැකිද කියන එක මං හිතන්නේ ඔබ දන්නවා. ඒ නිසා මේ වැඩස අපි රත්නායක මැතිතුමා අපි එකතු වෙලා අනිත් පළාත් සභාවේ മന്ത്രിතුමාලා ඉන්නවා. අතුකෝරළ മന്ത്രിතුමා, චන්ද්‍රසේන മന്ത്രിතුමා, මාරසිංහ മന്ത്രിතුමා, ප්‍රාදේශීය සභා മന്ത്രിවරු කණ්ඩායම මේ සියලු දෙනා අපි ඔබ වෙනුවෙන් කළ හැකි හැම දෙයක්ම කරන්න තමයි පෞද්ගලික වාසි නොතකා මේ ඉන්නේ. සමහරුන්ට ප්‍රාදේශීය සභාවේ മന്ത്രിවරයාට පෙන්නනවා මොකද්ද පගාව? කොන්ත්‍රාත්තුවක් දෙන්නම් වරෙන් කියලා. ඒ කොන්ත්‍රාත්තුවට දනන මොන කණ්ඩායමක් ඉන්නවා අපිත් එක්ක. සමහරක් කැමතිවරු කියනවා ඔබට කැමතිකම දෙන්නම් පළාත් සභාවේ වරෙන්. අන්න ඒකට දනනවා තමයි මෙතුමලා ඉන්නේ. පාර්ලිමේන්තුවේ අර ඇමතිකම දෙන්නම්, මේ ඇමතිකම දෙන්නම්. ඒක නිසා මේ ඇමතිකම් වලටවත් කොන්ත්‍රාත්තුවක් සල්ලි වලටවත් අපි යට නොවෙන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන්. මේ ආණ්ඩුව ගෙදර යවන්න මේ රටේ ජනතාව වැඩි කල් බලන්නේ නැහැ. නිසා අද නරබලය පාවිච්චි කරනවා.
අද මේ රටේ මාධ්‍යයට තියෙන තර්ජනය ගැන කතා කරලා වැඩන්නේ. අද මාධ්‍ය පනතක් ගියේ. ඒ වගේම ජනමාධ්‍ය නිදහස මේවා බොරු. අද මාධ්‍ය දැඩි ලෙස ප්‍රහාරාත්මක විදියට මාධ්‍ය මෙල්ල කරනවා. පොලිසිය ඒක නිසා අද මේකයි තියෙන තත්ත්වය. නිසා ආදරණීය අම්මේ තාත්තේ මේ දේවල් ඔබ ගමේ ගයක් ගානේ ගිහිල්ලා කියන්නේ. අපි ගම ශක්තිමත් කරන්න. ගම සංවිධානය කරමින් ඊළඟ මැතිවරණය ඒගොල්ලෝ හංසයාගෙන් ආවද? ඊළඟ මැතිවරණය ඒගොල්ලෝ අලියාගෙන් ආවද? මොන දේ වුණත් මේ රටේ බහුතරයක් වෙනුවෙන් මේ රට බේරගන්න උඹලා පෙළ ගැහිල්ලයි කියන පණිවිඩය ඔබ ගමේ ගයක් ගානේ ගිහිල්ලා දෙන්න. හංසයාට ඡන්දෙ දීපු ගයක් තියෙනවා නම් ඒ ගෙදරට ගිහිල්ලා ඔබ කතා කරන්න 3-4 දෙනෙක් හරි. එක දවසක් නෙමෙයි දෙකක් නෙමෙයි තුනක් නෙමෙයි වාද කරන්න. මේ අය රැවටිලා ඉන්නවා, අන්ධ වෙලා ඉන්නවා, මත් වෙලා ඉන්නවා. ඒ අයට මේ தත්ත්වය පැහැදිලි කරන්න. ඒ බව මතක් කරනවා. මම කියන්නේ නෑ මෙතන. සිංහල බෞද්ධ වේවා, සිංහල කතෝලික වේවා, මුස්ලිම් ඉස්ලාම් වේවා, හින්දු වේවා. මේ හැම දෙනාටම අපි කියන්නේ අපි එක ජාතියක් විදිහට අන්තවාදී, ජාතවාදී අදහස් නැතුව ඉන්නේ කවුද? ඒ සියලු දෙනා තමයි බහුතරය කියන්නේ. අන්නේ බහුතරය වෙනුවෙන් කවුද පෙනී සිටින්නේ? අන්නේ අය අපි නායකයෝ විදිහට පත් කරගන්න දේශපාලන පක්ෂයක් විදිහට ගේන්න අපි ඉදිරියට එමුයි කියන පණිවිඩය තමයි ඕගොල්ලෝ ගෙනියන්න ඕන. අපිට ඕනේ නෑ ජාතිවාදී. අපි බෞද්ධයෝ විදිහට අපි ජාතිවාදී නෑ. බෞද්ධ හාමුදුරුවෝ අපි ජාතිවාදී නෑ. හැබැයි අපි මේ රටේ සිංහලකමත් බෞද්ධකමත් ආරක්ෂා කරගෙන ඒ අපිට තියෙන්නේ අර කිව්වා වගේ ඊයේ පෙරේදා මහින්ද රාජපක්ෂ මහත්මයා කිව්වා කවුද සුළුතරේ කියලා. කවුද සුළුතරේ? මේ රටේ අපේ සිංහල බෞද්ධ කීයද ඉන්නේ? සිංහල බෞද්ධ ඉන්නේ මිලියන 15යි ලෝකෙම අපේ හාමුදුරුවෝ. ලෝකෙම මිලියන 15යි. එතකොට ද්‍රවිඩ කියන කොච්චරක් ඉන්නවද? ද්‍රවිඩ හින්දු මිලියන 100 ගාණක් ඉන්නවා. එතකොට මේ මිලියන 100 ගාණක් වෙනුවෙන් ඔය අධිරාජ්‍යවාදීන් පෙනී සිටින්නේ. එතන පේනවා ජාතිවාදය සහ කවුද සුළුතරය? අපි සුළුතරය. එමනම් මේ සුළුතරයට තමයි ගහන්න හදන්නේ. ඒ නිසා අපි අවදාවක් මේ රට බෙදන්නවා. ජාතීන් අතර ගැටලුවක් ඇති කරන්නවත් අපි පෙනී හිටන කණ්ඩායමක් නෙමෙයි. ඒ නිසා මේ හයිය අරගෙන අපි හැමෝම දැනුවත් කරමින් සියලු දෙනා පෙළගස්සන්න ඔබ සියලු දෙනාගේම ශක්තිය දෙන්න කියන ඉල්ලීම මම නැවතත් කරනවා. අපිට ඇවිල්ලා මෙහෙම ඔබව දැනුවත් කරන්න. ඔබේ යුතුයකම තමයි සම්පූර්ණයෙන් ගම දැනුවත් කරන්න. දැන් අපේ හාමුදුරුවෝ යන බණ දේශනා කරද්දී හැම තැනදීම මේ රට වෙන විපත පැහැදිලිව කියනවා. ඒ දේශපාලනයක් නෙමෙයි. අපේ රට බේරගන්න. ඒක නිසා ඒක මතක් කරන්න අද පක්ෂ දේශපාලනයට වඩා අපිට වැදගත් වෙන්නේ රට. ඊයේ පෙරේදා කවුද අහනවා? වෙනම පක්ෂයක් හැදෙනවද? ඒ පක්ෂයට යනවද? එහෙම නැත්නම් කොහොමද? නෑ. අපි මම පැහැදිලිවම කියන්නේ මගේ නම් එක රට දෙක පක්ෂය. රට බේරගන්න පක්ෂ අතාරින්නත්, පක්ෂ කැඩෙන්නත්, පක්ෂ හදන්නත් අපි සූදානම්. ඒක තමයි කියන්නේ. ඒ රට බේරගන්න. වෙන දෙයකට නෙමෙයි. ඉන්න රටේ එක දෙක පක්ෂය කියන එක තමයි විශේෂයෙන්ම මම මතක් කරන්නේ. සාදරණීය අම්මේ තාත්තේ ඔබ වෙනුවෙන් අපට කළ හැකි හැම දෙයක්ම අපි කරනවා. එදා මට දූර තිබ්බේ නෑ. පහුගිය කාලේ ඔබ වහන්සේලා දන්නවා වැඩ කරන්න කොච්චර බාධා පොළොන්නරුවේ තිබ්බද? മന്ത്രിකමක් විතරයි මට තිබ්බේ. ඒත් කළ හැකි හැම දෙයක්ම අපි එදා කළා. හැබැයි ඉදිරියේදී ආණ්ඩුවක් ගන්නකොට මොනතරම් ප්‍රමාණයක් අපිට වැඩ කළ හැකිද කියන එක මං හිතන්නේ ඔබ දන්නවා. ඒ නිසා මේ වැඩස අපි රත්නායක මැතිතුමා අපි එකතු වෙලා අනිත් පළාත් සභාවේ മന്ത്രിතුමාලා ඉන්නවා. අතුකෝරළ മന്ത്രിතුමා, චන්ද්‍රසේන മന്ത്രിතුමා, මාරසිංහ മന്ത്രിතුමා, ප්‍රාදේශීය සභා മന്ത്രിවරු කණ්ඩායම මේ සියලු දෙනා අපි ඔබ වෙනුවෙන් කළ හැකි හැම දෙයක්ම කරන්න තමයි පෞද්ගලික වාසි නොතකා මේ ඉන්නේ. සමහරුන්ට ප්‍රාදේශීය සභාවේ മന്ത്രിවරයාට පෙන්නනවා මොකද්ද පගාව? කොන්ත්‍රාත්තුවක් දෙන්නම් වරෙන් කියලා. ඒ කොන්ත්‍රාත්තුවට දනනමන කණ්ඩායමක් ඉන්නවා අපිත්. සමහරක් කැමතිවරු කියනවා ඔබට කැමතිකම දෙන්නම් පළාත් සභාවේ වරෙන්. අන්න ඒකට දනනවා තමයි මෙතුමලා ඉන්නේ. පාර්ලිමේන්තුවේ අර ඇමතිකම දෙන්නම් මේ ඇමතිකම දෙන්නම්. ඒක නිසා ඒ ඇමතිකම් වලටවත් කොන්ත්‍රාත්තුවක් සල්ලි වලටවත් අපි යට නොවෙන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන්.